හරි කට්ටියට මම USD JPY වල පොඩි ට්‍රේඩ් රිකැප් එකක් පෙන්නන්නම්. MMX ට්‍රේඩ් එකක් තිබ්බ ලස්සනට ට්‍රේඩ් එකක් තිබ්බ. මම ඒක ඔයාලට පෙන්නන්නම් USD JPY වල මේ තියෙන්නේ මම කැප්චර් කරලා තියෙන ට්‍රේඩ් එක. දැන් ගත්ත විදිය පෙන්නන්නම්. මම යනවා වෙන බ්‍රෝකර් කෙනෙක්ට. මොකද අරකේ ඩ්‍රෝවෙන් ක්ලියර් කරන්න බෑ තාම මට. ඉස්සෙල්ලම මම මේක වීක්ලි වලට ගිහිල්ලා පෙන්නන්නම්. වීක්ලි වල මට සාමාන්‍ය මාකට් එකට රෙස්පෙක්ට් කරපු හරි එහෙම ඕඩර් ෆ්ලෝ එකට රෙස්පෙක්ට් කරපු තැනක් මට පේන්නේ නැහැ. ඊට පස්සේ මම ඩේලි වලට එනවා. ඩේලි වලට ආවහම මට මාකට් එක IRL to ERL ගිහිපු ලස්සන මාකට් එකක් මට තියෙනවා. මෙතන තියෙනවා මෙන්න මේ ඕඩර් බ්ලොක් එකෙන් ගිහින් තියෙන මේක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන FEG එකට රියැක්ට් කරලා තියෙනවා. ඒක එලයින් වෙච්ච ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. ඊට පස්සේ මම මේක කන්ෆර්ම් කරගත්තේ ඉස්සෙල්ලම යනවා 4 hour වලට. 4 hour වලට ගිහුවාම මගේ ඉස්සෙල්ලම මේක කන්ෆර්ම් කරගන්නවා 1 hour වලින් shift එකක් දුන්නාට පස්සේ මාකට් එකේ. ඔයාලට බලන්න පුළුවන් මාකට් එකේ මෙන්න මෙතනින් shift එකක් දෙනවා. මේ shift එක දුන්නාට පස්සේ මට බයාස් එක කන්ෆර්ම් වෙනවා මෙන්න මෙතෙන්ට තමයි මාකට් එකේ ඉන්න ඕනේ කියලා. මාකට් එකේ බයාස් එක උතෙන්ට එන්න ඕනේ කියලා. ඒ තමයි ඩ්‍රෝන් ලික්විඩිටි වෙන්නේ වගේ. ඊට පස්සේ මම මාකට් එකට අද දවසේ ට්‍රේඩ් කරන්න යනකොට මට තිබ්බ 4 hour FEG එක. ඒකට මට බයාස් එකක් තියෙනවා මෙතෙන්ට මාකට් එක මූව් වෙන්න ඕනේ කියලා. මට තියෙනවා මෙන්න මෙතන 4 hour FEG එකක්. OSFEG එකක්. මටිගාවට මාකට් එකේ ළඟම තියෙන ඩොල් එක විදියට සලකලා මාකට් එක උතෙන්ට ට්‍රේඩ් එකක් බලන්න පුළුවන්. මේක තියෙන්නේ ඒෂියන් එක ඇතුලේ. සෝරි. මාකට් එකේ ඒෂියා එක ඇතුලේ ට්‍රේඩ් එකක් තියෙනවා. මේකේ ඔයාලට බලන්න පුළුවන් 4 hour FEG එකට ඇවිල්ලා මාකට් එකේ මෙන්න මේ කැනල් එකකින් ගහන්න පුළුවන් CST එකක් විදියට අරගෙන ඒෂියා එකේ. නමුත් මම මේ ට්‍රේඩ් එක නෙමෙයි ගත්තේ. මම සාමාන්‍යයෙන් බලන්න හිටියේ මෙන්න මේ හැරියට ආපහු මාකට් එක ඊයර්ලි ආවට පස්සේ මෙතෙන්ට යන්න කලින් 15 minute 1 minute way මාකට් මේක මොඩල් එකක්. ඊට පස්සේ මම බලන්න හිටියා. එතකොට මගේ සාම ඩ්‍රෝන් ලික්විඩිටි වලට මාකට් එක ගිහිල්ලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම daily to 1 hour මාකට් මේක මොඩල් එකක් බැලුවා. එතකොට මට මෙතන තියෙනවා මාකට් එකේ ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාගත්තාම ඩිස්කවුන්ට් එක ඇර එකක් විදියට තියෙනවා මෙතන FEG එක. FEG එක තියෙනවා. ඊට පස්සේ මම මාකට් එකේ එතෙන්ට ඉද කියලා බලා ගන්න. මාකට් එකේ මම ස්ටෑන්ඩිෆිකේෂන්ස් දාලා බැලුවා. එතකොට චුට්ටකින් මාකට් එකේ මම බලන් හිටියා චුට්ටකින් ස්ප්‍රහ මෙන්න මෙතන අර බ්‍රෝකර්ගේ මේ බ්‍රෝකර්ගේ පොඩ්ඩක් වෙනස් chart එකේ තියෙන දේ ඒක මට හොයාගන්න බැරි වුණේ. ඊට පස්සේ මේ සෝන් එකේ මම බලන් හිටියා බයි එකක් හැදෙයිද කියලා 1 hour එකට සපෝට් කළා. daily to 1 hour 1 hour to 5 minute මාකට් මේක මොඩල් එකක් මම බලාගෙන හිටියා.
ඊට පස්සේ මාකට් මේක මොඩල් එකේ මට දෙනවා එන්න මෙතනින් CSD එකක්. ඊට පස්සේ CSD එකකින් මට ට්‍රේඩ් එක ගන්න පුළුවන් මෙන්න මෙතන ඩ්‍රෝන් ලික්විඩ් එක විදියට අරගෙන. මම මෙතන එන්ට්‍රි මොඩල් එකට යූස් කරේ වෙන විදියක්. නමුත් මෙතන 5 minute CSD එකකින් ට්‍රේඩ් එක ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේවයි ක්ලියර් ට්‍රේඩ් එකක් තිබ්බ USD JPY වල අද. එදිනේ ටෝටල් ඩ්‍රෝන් ලික්විඩිටි වලට ගිහිල්ලා මාකට් එක